සිහය බක්මා මාසය ආරම්භය සමග දහම් පාසල් වල පවත්වනු ලබන අවුරුදු උත්සව අතර 2026 වසරට මා සහභාගී වුණු මා දැකපු පළවන අවුරුදු උත්සවය. මේ අවුරුදු උත්සවය පවත්වන සංවිධානය වන්නේ බොරලන්ද පුනාරංගල ශ්‍රී සුදර්ශනාමස්ත විහාරස්ථ ධම්මරත්න දහම් පාසලේ මූලිකත්වය. ඒ සඳහා ශ්‍රී සුදර්ශනාම වැඩ වාසය කරන ඊටපොළ දීරානන්ද ගෞරවනීය ස්වාමීන් වහන්සේ මේ අනුශාසකත්වයේ මත තමයි මෙම අවුරුදු වල පවත්වනු ලබන්නේ. මේ සඳහා විවිධ දානපතියන් ඊට අදාළ ආධාර ලබා දීම මගින් පොඩියට උනත් ළමයින්ගේ කුසලතා ළමයින්ගේ ක්‍රියාකාරකම් වලට මූලිකත්වය ලබා දෙමින් මෙම අවුරුදු වල පැවැත්වුවා. ඇත්තම මේ ඔබ දකින්නේ එම දරුදරියන් මේ ජයග්‍රහණ වෙනුවෙන් ත්‍යාග ලබා ගන්න අවස්ථාව. මේ දවස්වල දැඩි සූර්යරශ්මියක් පවතින නිසාම අවශ්‍යම අවුරුදු අංග කීපයක් පමණක් පැවැත්වීමට සංවිධායක මණ්ඩලය තීරණය කළ තිබුණා. ඇත්තෙන්ම දහම් පාසල් වලට පැමිණෙන සිත් සංඛ්‍යාව වර්තමාන වෙනකොට ක්‍රමෙන් අඩුවීමක් දක්වන ලැබෙන්නේ ප්‍රධාන වශයෙන් ඊදා දින විවිධාකාර අතිරේක පන්ති වලට දෙමාපියන් මෙම දරුවන් යොමු කිරීම නිසා. එසේ වත් ඉරිදා නැත්නම් සෙනසුරාදා දවස් දෙකෙන් පැය දෙක තුනක් ඔබ දරුවාගේ තියෙන හැකියාව එළිදැක්වීමට දෙමාපියන් කිසියම් කාලයක් යොමු කරනවා නම් ඒක හරි වටිනවා. ඒ නිසාම අප වැඩිහිටියන් වශයෙන් දැනගත යුතු දේ තමයි දරුවන්ගේ අධ්‍යාපනය මූලික වුණාට අධ්‍යාපනය සමග ළමයින්ගේ එකට වැඩ කිරීමේ ගුණය අන්‍යෝන්‍ය සහෝදරතාවය දරාගැනීමේ ශක්තිය සහ පොදුවේ තමන්ගේ ආධ්‍යාත්මික සංවර්ධනය සඳහා කිසියම් කාර්යයක් වැය කරන්නේ නම් ඇත්තටම එන දරුවාගේ පූර්ණ පෞරුෂය සඳහා ඉතා වටිනවා කියලා අපි දන්නවා. හැබැයි අපිට